නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිරිසුදු චේතනාවක් ඇතිව සියලුම දෙවියන්, සියලුම මිනිසුන්, සියලුම භූත ප්‍රේත ආදී අමනුෂ්‍යයන් සහ සියලුම සත්වයන් වෙත පිරිසුදු වූ චිත්ත කිරණ පතුරමින් නිබ්බාන සෝය පතා නිවන නැමැති YouTube නාලිකාවෙන් ඉදිරිපත් කරන ධර්ම දානයක්. අද මම මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ සෝතාපට්ටි මාර්ගය හා සෝතාපට්ටි ඵලය පිළිබඳව මූලික කරුණු කීපයක් සාකච්ඡා කරන්නයි. තින්නම් සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනා යන බුද්ධ භාෂිතයෙන් ඉදිරිපත් කරන්නේ මේ මූලික සංයෝජන තුනක්. නැත්නම් පෘථග්ජන ස්වභාවයේ පුද්ගලයා මේ මූලික සංයෝජන තුන ප්‍රහාණය කර දැමුවට පස්සේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සදහටම නිරයෙන් සතර අපා දුකෙන් මිදුණු නියත වශයෙන්ම නිබ්බානගාමී නැත්නම් නිවන් මඟට පිවිසෙනවා කියන අදහසෙන් තමයි ඒ තින්නම් සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනා කියලා කියන්නේ. පෘථග්ජන පුද්ගලයෙක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අහලා ඒ අනුව සෝතාවදනේ පඤ්ඤා සුතමේ ඥානය ලැබුවොත් ඔහු සෝතාපන්න ඵලයට පත්වන්නට සුදුසු මාර්ගයට පිවිසි කෙනෙක් බවට පත් වෙනවා. නිබ්බාන මාර්ගයේදී අනුගමනය කළ යුතු වැදගත්ම අවස්ථා තුනක් බොහෝම තැන්වල නැත්නම් බුද්ධ භාෂිතේ විග්‍රහ කරලා මෙන්න මෙහෙම පෙන්ලා දීලා තිනවා. සුතමේ පඤ්ඤා පළවෙනි පියවර, චින්තාමේ පඤ්ඤා දෙවෙනි පියවර, භාවනාමේ පඤ්ඤා තුන්වෙනි පියවර. අපි බලමු සුතමේ ඥානය හා සුතමේ පඤ්ඤා යන අවස්ථා දෙකම යම් කිසි කෙනෙකුට ලබාගත හැකි වන්නේ ආර්ය ශ්‍රාවකයෙකුගෙන්ම පරම පවිත්‍ර බුද්ධ ධර්මය ශ්‍රවණය කරලා පරතෝ ഘോഷක ප්‍රත්‍යක්ෂ ඥානය ලබාගෙන සම්මා දිට්ඨියට පත්වීමෙන් බව අංගුත්තර නිකායේ දුක නිපාතයේ ඊටමත් පැහැදිලිව විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. එහෙමනම් පෘථග්ජන පුද්ගලයෙකුට සෝතාපන්න මාර්ගයට පත්වන්නටත් සෝතාපන්න ඵලය අත්කර ගන්නටත් නියත වශයෙන්ම උපකාර වන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා ගැනීමෙන් සම්මා දිට්ඨියට පත්වීම කියන කරුණු දෙකයි. ඉතින් මේ අනුව අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ සෝතාපට්ටි ඵලයට පත්වීමට උපකාර වන මූලික කරුණු හතරක් පැහැදිලිවම විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. එහෙමනම් පෘථග්ජන පුද්ගලයෙකුට සෝතාපන්න මාර්ගයට පත්වන්නට සෝතාපන්න ඵලය අත්කර ගන්නටත් නියත වශයෙන්ම උපකාර වන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා ගැනීම. නැත්නම් සම්මා දිට්ඨියට පත්වීමත් කියන කරුණු දෙකයි. මේ අනුව අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ සෝතාපට්ටි ඵලයට පත්වීමට උපකාර වන මූලික කරුණු හතරක් පැහැදිලිවම විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. පළවෙනි එක සප්පුරිස සංසේවෝ, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම. දෙවෙනි එක ධර්ම නැත්නම් සිරි සද්ධර්ම ශ්‍රවණං, පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ ශ්‍රවණය. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය හා හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම නැත්නම් පිරීමයි. ඉතින් මේ කරුණු හතර මුලින් සඳහන් කරන ලද සප්පුරිස සංසේවනය හා සද්ධම්ම ශ්‍රවණය කිරීම කියන කාරණා දෙකම තවත් බාහිර පුද්ගලයෙකුගෙන්ම ලබාගත යුතු දේවල්. නැත්නම් කාරණා දෙකක්. මේ කරුණු දෙකම පෘථග්ජන පුද්ගලයෙකුට ස්වයංභූ ඥාණයෙන්ම ලබා ගන්න බෑ. දැනගන්න හෝ පොතකින් කියවලා තේරුම් ගන්නත් බෑ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබාගත යුතු වන්නේ ආර්ය උත්තමයන් වහන්සේ කෙනෙක්ගේ කටහඬකින්ම පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසාදන ගත්තොත් විතරයි.
නිවන් නැත්නම් නිබ්බාන මගට උපකාර වන ධර්මය නොඅසා බුදු බණ නොඅසා මේ මුල් කරුණු දෙකෙන් එකක්වත් සම්පූර්ණ ගන්නට ක්‍රමයක් නම් නැහැ. ඒ කියන්නේ සත්පුරුෂ සංසේවෝ සද්ධර්ම නැත්නම් සිරි සද්ධර්ම සවණං කියන කාරණා දෙක. ඒ වගේම මුල් කරුණු දෙක බාහිර පුද්ගලයෙක්ගෙන් අහලා දැනගත්තට පස්සේ තුන්වන හා හතරවන කරුණු දෙක තමන්ම අභ්‍යන්තර වශයෙන් අධ්‍යාත්මික වශයෙන් තමාගෙන්ම සිතෙන් භාවිතා කරමින් සම්පූර්ණ කරගත යුතු දේවල් දෙකක් තමයි දෙවෙනිව තියෙන්නේ. යෝනිසෝ මනසීකරණය හා ධම්ම ප්‍රතිපදාවේ හැසිරීම නැත්නම් පිරීම. ඉතින් තව දුරටත් අපි මේ ගැන විග්‍රහ කරලා බලමු. එතකන් ඔබට සම්මා සම්බුදු සරණයි.